සුබ දවසක් යාළුවනේ ඔයාලා ඔක්කොටම. අදත් මම ඔයාලට පෑනෙන් කොහොමද රේඛා මාධ්‍යයෙන් මෙන්න මේ වගේ ලස්සන අලි පැටියෙක් ඇඳගන්නේ කියලා දෙන්නයි හදන්නේ. ඉතින් ඒ සඳහා අපි ලියන්න ගන්න බෝල් පොයින්ට් පෑන් පාවිච්චි කරනවා. අපි පෑන ලියන්න ගන්නවා වගේම ලස්සන චිත්‍ර හදා ගන්නත් පුළුවන්. ඉතින් මම මුලින්ම කරන්නේ අලියාගේ අලි පැටියෙක් මම අද අඳින්න ගන්නේ. එතකොට එයාව ඉස්සල්ලා එයාගේ සීමාවම ලකුණු කරනවා. හිමීට කරන්න ඕනේ වැඩක්. පෑන් මාධ්‍ය කියන්නේ හිමීට යන මාධ්‍යයක්. හදිස්සි වුණොත් වැරදෙන්න පුළුවන්. වැරදුනොත් ආයෙ මකන්න බෑ. පැන්සල් වල නම් මකන්න පුළුවන් නේ. හැබැයි පෑන කියන මාධ්‍ය මකන්න ටිකක් අමාරුයි. මකනවා නම් සුදු පාට ඒ පසුබිමේ සුදු පාටම ගාලා මකන්න පුළුවන්. හැබැයි එතකොට චිත්‍රයට හානි වෙන්න පුළුවන්. ඉතින් මම ඉස්සල්ලාම කරන්නේ මේ චූටි අලි පැටියව ලස්සන්ට රේඛා මාධ්‍යයෙන් සීමා ලකුණු කරලා ඇඳගන්න එක. දැන් බලන්න කකුල නැමිච්ච කකුලක් මම දැන් අඳින්නේ. ඒ නැමිච්ච කකුල අඳිද්දි එක පාටම කකුල අඳින්නේ නැහැ. ඒ නැමුණු තැන් විතරක් හිමීට පෑන තද කරලා හිමීට සැහැල්ලුවෙන් පෑනේ පොඩි කඩින් කඩ රේඛා ඇඳගෙන තමයි ඒ සීමා අලියගේ කකුල් නැමෙන තැන් ඒ සීමා මාක් කරගෙන තමයි ටික කකුල මම මතු කරේ. මොකද එකපාරටම අපිට ගන්න බෑ. ඕනම වස්තුවක තියෙනවා හැඩයක්. ඒ හැඩය අනුව අපි පෑන වගේ දෙයක් පාවිච්චියෙන් අඳිද්දි හිමීට ඒ නැමිච්ච තැන් උඩට යටට ආපු තැන් ඒ සියල්ල හිමීට ලාවට මාක් කරගෙන තමයි පස්සේ ඒ හැඩතලය කෙලින්ම පෑනෙන් මතු කරලා ගන්නෙ. දැන් මං අලි පැංචගේ ඇහැ තමයි ඇඳගත්තේ. සාමාන්‍යයෙන් ලොකු අලියෙක්ට වැඩිය අලි පැටියෙක් කියන්නේ ටිකක් ඇඟේ හැඩ අඩු ගොඩාක්ම රවුම් හැඩ තියෙන සතෙක්. මොකද එයා මෝරලා නෑනේ. දැන් මෝරපු අලියෙක්ගේ තමයි ඔළුව හොඳට අර ඔළුවේ උඩ ඒ ගැට දෙක වගේ එක බේරිලා මොල්ලි වගේ හැදිලා හොඳට අර හැඩ මතුවෙන්නේ ලොකු අලියගේ. හැබැයි මෙයාගේ චූටි හින්දා හොඬේ කොටයි, කකුල් මහතයි, පෙන්ද කොටයි. මොකද එයා මෝරලා නැහෙනේ. ඒ හින්දා හුරතල් පෙනුමක් තමයි අලි පැටියෙක්ට තියෙන්නේ. එතකොට එයාගේ ඇහත් ටිකක් ලොකු කරනවා. මොකද එයා මෝරලා නැති සතෙක් තාම. ඔන්නම දැන් ටික මතු කරනවා. දැන් අපි එයාගේ සීමාව ලකුණු කරගෙන ඉවරයි. දැන් මොකද්ද අපි කරන්න යන්නේ? දැන් කරන්න යන්නේ පළවෙනි පියවර විදිහට එයාගේ එළිය වැටෙන තැන්, අඳුර වැටෙන තැන් පෑනෙන් ලාවට වර්ණ ගන්නවන එක. දැන් ලාවට කියන්නේ පෑන ගොඩක් බර කරන්නේ නැතුව සැහැල්ලුවෙන් තියාගෙන පෑනේ රේඛාව උඩරිම Tamanට පුළුවන් උඩරිම ලා කරලා තමයි පළවෙනි පියවර විදිහට අලියාගේ ඒ ඇඟ පුරා යන ඒ එළිය අඳුර අපි පෑනේ ලාවට සැහැල්ලු රේඛාවෙන් මතු කරන්නේ. එතකොට අපි මේ පළවෙනි ස්ටෙප් එක විදිහට යන සැහැල්ලු ලාවට යන ඒ රේඛා අලියාගේ ඇඟ පුරා යවනවා. ඒකෙන් අපේ ප්‍රථම පියවර විදිහට අලියාගේ ඒ යට යන තැන් උඩ යන තැන් මතුවෙන ඒ ත්‍රිමාන ගතිය 3D ගතිය එළිය සහ අඳුර ලාවට මාක් කරගන්නවා. එතකොට පළවෙනි පියවරේ තද රේඛා වලට අපි යනවද? නෑ. අපි තද රේඛා වලට යන්නේ නෑ. ඔන්නෝම ටික අලියාගේ මූලික හැඩ ටික චූටි සියුම් රේඛා මාධ්‍යයෙන් අපි මතු කරනවා.
චූටි රේඛා කඩකට ගොඩක් දේවල් කරන්න පුළුවන්. දැන් මේ අලියාගේ කටහරිය තියෙන්නේ. ඔන්න ඔය කටහරිය බැරි වෙලාවත් රේඛාව ලොකු වෙලා පොඩි ඩොට් එකකින් ඒ කටහරිය ටිකක් මුල හරිය ඒ රේඛාවකින් ලොකු වුණොත් එහෙම අලියාගේ මෝරපු හැඩයක් එනවා. ඒ දැන් සාමාන්‍ය රූපයක ඇහැ, කට, නහය වගේ තැන් රේඛා මාධ්‍යයෙන් කරන චිත්‍රවලදී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ හින්දා. ඒවා තමයි මරණස්ථාන. ඒ වගේ තැනක් චූටියට වෙනස් වුණොත් මුළු චිත්‍රෙම ඉවරයි. අන්න දැන් ඇහත් දැම්මා මං අලියාගේ. ටික ටික අපි මතු කරගෙන යනවා දැන්. දැන් අලියෙක් ගත්තාම අලියාගේ හැම සියුම්ද? නෑ. පැටියෙක්ගේ උනත් සියුම් නෑ. එයාගේ අලියාගේ ගොඩක් හැම රළු හැමක්. ඒ රළු හැම ටික ටික නැමිච්ච තැන් ගොඩක් වැඩි. දැන් අලියාගේ කකුල බලන්න, කකුල යට බලන්න. දැන් මං යන තැන උඩට තියෙනවනේ ඉරි කෑලි ටිකක්. අන්න ඉරි කෑලි තමයි අලියාගේ නැමිච්ච තැන් හැම ගොරෝසු වෙච්ච තැන්. ඉතින් ඒ තැනුත් අපි නොසලකා හරින්න නැතුව පෑනෙන් ඒ රැල්ල පවා අඳිද්දි තමයි චිත්‍රයක නියම වටිනාකම, නියම පෙනුම එන්නේ. ඒ නියම ලක්ෂණ ගන්න නම් ඒ කිසි දෙයක් මග අරින්න එපා ඔයාලා. දැන් අලියාගේ පිටහරිය මම සියුම් රේඛා වලින් මාක් කරගන්නවා. රේඛා වලින් මාක් කරනවා කියලා මුළු පසුබිමම පිරෙන්නම රේඛා අඳින්න එපා. එළියට සුදු තැන් ඉතුරු කරලා අඳුරට රේඛා එකිනෙකට ඝට්ටණය වෙලා ඒ හැදෙන අඳුර තමයි අපි මේකේ පාවිච්චි කරන්නේ අලියාගේ රූපය මතු කරන්න. ඕනම රූපයක් එහෙමයි. ඒතර අලියාගේ බඩ යට අඳුරුයිද එළියද? අඳුරුයි. ඒ නිසා තමයි මම අඳුරු වෙන්න රේඛා එකිනෙකට හප්පලා මතු කරන්නේ. කම්පෙත්තේ ඉරි පවා අපි මතු කරන්න ඕනේ. කන කියන දේ, අලියාගේ කන කියන දේත් නිකම්ම තියෙන ඒකටත් තියෙනවා ත්‍රිමාන ගතියක්. ඒ ත්‍රිමාන ගතිය ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. දැන් අපි දෙවෙනි පියවරත් පළවෙනි පියවර ගියාලාවට දෙවෙනි පියවරත් ගියා ටිකක්. දැන් අපි තුන්වෙනි පියවර තමයි ඔය අවසාන වශයෙන් යන ඒ තද කිරිල්ල රේඛා තද කිරිල්ල යන්නේ දැන්. අපි ටික ටික රේඛාව දැන් තද කරලා අර ලාවට ඇඳගෙන ගත්ත රූපය තවත් මතුවෙන්න, තවත් ත්‍රිමාන කරන්න ඒ රූපයේ තියෙන අඳුරු තැන් තවත් අඳුරු කරලා එළිය තැන් එහෙම මිතුරු කරලා ටිකක් තද රේඛාවෙන් අපි රූපය දැන් මතු කරන්න අපේ පෑන යොදවනවා. එතකොට අර කලින් තිබ්බ අඳුරු තැන් තව ටිකක් අඳුරු කරලා රේඛාව ටිකක් බර කරලා අලියාගේ හැමේ නැමිච්ච තැන් ටිකක් තද කරලා තමයි අපි දැන් මේ තුන්වෙනි පියවර විදිහට මේ අලි පැංචාව මතු කරන්නේ.
අලියාගේ කකුල් ගිහිලා තියෙන හැඩයටම ඔයාගේ රේඛාව හසුරවනවා නම් තමයි අලියාගේ කකුලේ නියම පිහිටීම නියම පෙනුම එන්නේ. අලියාගේ කකුල් නැමිච්ච තැන්වල රළු රේඛා දාලා ටිකින් ටික අපි රූපය මතු කරනවා. අලියාගේ හොඬේ රැලි වලින් ගොඩක් අලියාගේ පෙනුම ගන්න පුළුවන්. අලියාගේ අනිත් තැන්වල තියෙන ලක්ෂණ වලට වඩා අලියෙක් කියලා නියම පෙනුම මතුවෙන්නේ ඔන්න ඔය අලියාගේ හොඬේ තියෙන රළු ගතියෙන්, ඉරිදි තියෙන හරහට, අන්නේ හරහට ඉරි තියෙන ගතියෙන් සහ අලියාගේ ඔළුව, ඇස්, කන් අන්න ඒවා තමයි අලියෙක්ගේ ප්‍රධාන ස්ථාන. ඒවා නියමටම මතු කරාම අලියාව ලස්සනට මතුවෙලා අපිට පේනවා ත්‍රිමාන විදිහට. හමේ තියෙන ගොරෝසු රේඛා මතු කරද්දී අවසාන පියවරේදී පාට කරන්න නැතුව තනි රේඛා වලින් ලාවට අලියාගේ ඒ හැම මතු කරන්නත් පුළුවන්. අලියාගේ කකුල් වලත් සියුම් රේඛා තියෙනවා. ඒ කකුලේ හැඩයට දැම්මහම ගොඩක් ඒ ක්වොලිටි එක එනවා. පෑන් කියන්නේ අනිත් මාධ්‍යයන් වලට වැඩිය ටිකක් වෙලාව යන මාධ්‍යයක්. මොකද අනිත් මාධ්‍යවල දැන් පින්සලක් ගත්තොත්, වෝටර් කලර්ස් ගත්තොත් පින්සලෙන් පාට ඒ රූපේ පුරා විසිරවලා යවන්න පුළුවන් එක තප්පරයකින්. හැබැයි චූටි කොටසක පවා පෑනකින් කරද්දී එහෙම පාට විසිරවලා යවන්න බෑ. අර රේඛා එකට එකතු කරලා රේඛාවෙන් රේඛාව තමයි අපිට පෑනකින් පාට කරන්න වෙන්නේ, වර්ණ ගන්නන්න වෙන්නේ. එතකොට අනිත් මාධ්‍යයන්ට සාපේක්ෂව පෑන් පාවිච්චි කරන ඔයාලට ඉවසීම 100%ක්ම තියෙන්න ඕනේ. හිතේ කලබලෙන් චිත්‍රය අඳින්න ඕන ඉක්මනට කියන ඒ කලබලෙන් ඉවසීමක් නැතුව, සංයමයක් නැතුව මේ පෑන අපිට පාවිච්චි කරන්න ටිකක් අමාරුයි. ඒ හින්දා ඔයාලගේ ඉවසීම ගොඩක් හදා ගන්න ඕනේ. අපි රූපයක් අඳිද්දී තනි රූපයක් අඳිනවට වැඩිය තව එකකට චූටි අයිටම් එකතු කරාම ලස්සනයි. ඒ නිසා තමයි මම මේ අලියාව තනි කරන්නේ නැතුව අලියාගේ යටෙන් තනකොළ ටිකක් අඳින්නේ. එතකොට ඒ චිත්‍රයට අමතර ලස්සනක් එනවා. පාළු වෙන්නේ නැහැ චිත්‍රයක් පාළුවට තියන්න එපා. එතකොට මම බිම ගාද්දී ටික ලාවට අර සියුම් රේඛාව පාවිච්චි කරලා බිම ලාවට පේන්න විදිහට විතරක් මතු කරනවා බිම් කඩ. ඒ බිම් කඩ මත තමයි තනකොළ තියෙන්නේ ලස්සනට. තනකොළ මම ඉස්සරහට තව මතු කරනවා. දැන් ඔය මාක් කරගත්තා විතරයි. මොකද තනකොළ කියලා පොඩි දෙයක් කියලා එක මග අරින්න හොඳ නැහැ. ඒකත් අපි එන්නේ කොටසටත් අපේ මහන්සිය යොමු කරොත් එහෙම ඒවත් ලස්සනට එනවා. ඔය තනකොළ වලත් තියෙනවා ත්‍රිමාන ගතිය.
ඒ ත්‍රිමාන ගතිය අපි මතු කරන්න දැනගන්න ඕනේ. ඉස්සල්ලාම ඒවා මාක් කරගෙන පස්සේ ටික ටික ඒවා ඒ තනකොළවලත් යට ඉඳන් උඩට තමයි ආලෝකය විසිරෙන්නේ. එතකොට යට කළු පාටයි උඩට යන්න යන්න සුදු පාටයි. අපි තව රූපයක් දානවා. ඈතින් ගහක් පේන විදිහට රූපයක් දානවා. හැබැයි ඔයාලා මතක තියාගන්න රූපය දාද්දී අලියා කියන ප්‍රධාන චරිතයට හානියක් නොවන විදිහට සෙසු රූප සම්පින්ඩණය කරන්න ඔයාලා දැනගන්න ඕනේ. එතකොට තමයි අපි ඇඳපු චිත්‍රය යට නොයා ඒක නියමාකාරයෙන් අපිට පේන්නේ. ඒ හින්දා මම ගහ වර්ණ ගන්නවද්දී අලියට වඩා අඩු වර්ණයකින් ලා වර්ණයකින් තමයි අපි ගහ වර්ණ ගන්නවන්නේ. මොකද අලියට වඩා ගහ හයිලයිට් කරොත් ගහ ප්‍රදාන කරොත් තදින් නැන්දොත් අලියා යට යනවා ගහ මතු වෙනවා. එතකොට අපේ චිත්‍රය සාර්ථකද? නෑ. අපේ චිත්‍රය අසාර්ථකයි. ඔන්න දැන් අපි චිත්‍රයේ අවසාන පියවරට ඇවිල්ලා ඉන්නේ. අවසාන වශයෙන් තව අලියගේ මතුවෙන්න තියෙන තැන් චූටි චූටි අඩුපාඩු තියෙන තැන් අපි පෑනෙන් හදනවා. ඔන්න දැන් අපේ චිත්‍රය අවසానයි. මේක තමයි අපි කළු පෑන පාවිච්චි කරලා ඇඳගත්ත අලි පැංචගේ රූපය. ඔයාලත් මේ මූලික අභ්‍යාස අධ්‍යයනය කරලා පෑනෙන් ගොඩක් ඉවසීමෙන් ලස්සන චිත්‍රයක් හදාගන්න. ඔයාලට සුබ දවසක්. සුබ දවසක් යාළුවනේ ඔයාලා ඔක්කොටම. අදත් මම ඔයාලට පෑනෙන් කොහොමද රේඛා මාධ්‍යයෙන් මෙන්න මේ වගේ ලස්සන අලි පැටියෙක් ඇඳගන්නේ කියලා දෙන්නයි හදන්නේ. ඉතින් ඒ සඳහා අපි ලියන්න ගන්න බෝල් පොයින්ට් පෑන් පාවිච්චි කරනවා.
අපි පෑන ලියන්න ගන්නවා වගේම ලස්සන චිත්‍ර හදා ගන්නත් පුළුවන්. ඉතින් මම මුලින්ම කරන්නේ අලියාගේ අලි පැටියෙක් මම අද අඳින්න ගන්නේ. එතකොට එයාව ඉස්සල්ලා එයාගේ සීමාවම ලකුණු කරනවා. හිමීට කරන්න ඕනේ වැඩක්. පෑන් මාධ්‍ය කියන්නේ හිමීට යන මාධ්‍යයක්. හදිස්සි වුණොත් වැරදෙන්න පුළුවන්. වැරදුනොත් ආයෙ මකන්න බෑ. පැන්සල් වල නම් මකන්න පුළුවන් නේ. හැබැයි පෑන කියන මාධ්‍ය මකන්න ටිකක් අමාරුයි. මකනවා නම් සුදු පාට ඒ පසුබිමේ සුදු පාටම ගාලා මකන්න පුළුවන්. හැබැයි එතකොට චිත්‍රයට හානි වෙන්න පුළුවන්. ඉතින් මම ඉස්සල්ලාම කරන්නේ මේ චූටි අලි පැටියව ලස්සන්ට රේඛා මාධ්‍යයෙන් සීමා ලකුණු කරලා ඇඳ ගන්න එක. දැන් බලන්න කකුල නැමිච්ච කකුලක් මම දැන් අඳින්නේ. ඒ නැමිච්ච කකුල අඳිද්දි එක පාටම කකුල අඳින්නේ නැහැ. ඒ නැමුණු තැන් විතරක් හිමීට පෑන තද කරලා හිමීට සැහැල්ලුවෙන් පෑනේ පොඩි පොඩි කඩින් කඩ රේඛා ඇඳගෙන තමයි ඒ සීමා අලියගේ කකුල් නැමෙන තැන් ඒ සීමා මාක් කරගෙන තමයි ටික ටික කකුල මම මතු කරේ. මොකද එකපාරටම අපිට ගන්න බෑ. ඕනම වස්තුවක තියෙනවා හැඩයක්. ඒ හැඩය අනුව අපි පෑන වගේ දෙයක් පාවිච්චියෙන් අඳිද්දි හිමීට ඒ නැමිච්ච තැන් උඩට යටට ආපු තැන් ඒ සියල්ල හිමීට ලාවට මාක් කරගෙන තමයි පස්සේ ඒ හැඩතලය කෙලින්ම පෑනෙන් මතු කරලා ගන්නෙ. දැන් මං අලි පැංචගේ ඇහැ තමයි ඇඳගත්තේ. සාමාන්‍යයෙන් ලොකු අලියෙක්ට වැඩිය අලි පැටියෙක් කියන්නේ ටිකක් ඇඟේ හැඩ අඩු ගොඩාක්ම රවුම් හැඩ තියෙන සතෙක්. මොකද එයා මෝරලා නෑනේ. දැන් මෝරපු අලියෙක්ගේ තමයි ඔළුව හොඳට අර ඔළුවේ උඩ ඒ ගැට දෙක වගේ එක බේරිලා මොල්ලි වගේ හැදිලා හොඳට අර හැඩ මතුවෙන්නේ ලොකු අලියගේ. හැබැයි මෙයාගේ චූටි හින්දා හොඬේ කොටයි, කකුල් මහතයි, පෙන්ද කොටයි. මොකද එයා මෝරලා නෑනේ. ඒ හින්දා හුරතල් පෙනුමක් තමයි අලි පැටියෙක්ට තියෙන්නේ. එතකොට එයාගේ ඇහත් ටිකක් ලොකු කරනවා. මොකද එයා මෝරලා නැති සතෙක් තාම. ඔන්නම දැන් ටික ටික මතු කරනවා. දැන් අපි එයාගේ සීමාව ලකුණු කරගෙන ඉවරයි. දැන් මොකක්ද අපි කරන්න යන්නේ? දැන් කරන්න යන්නේ පළවෙනි පියවර විදිහට එයාගේ එළිය වැටෙන තැන්, අඳුර වැටෙන තැන් පෑනෙන් ලාවට වර්ණ ගන්නවන එක. දැන් ලාවට කියන්නේ පෑන ගොඩක් බර කරන්නේ නැතුව සැහැල්ලුවෙන් තියාගෙන පෑනේ රේඛාව උඩරිම Tamanට පුළුවන් උඩරිම ලා කරලා තමයි පළවෙනි පියවර විදිහට අලියාගේ ඒ ඇඟ පුරා යන ඒ එළිය අඳුර අපි පෑනේ ලාවට සැහැල්ලු රේඛාවෙන් මතු කරන්නේ. එතකොට අපි මේ පළවෙනි ස්ටෙප් එක විදිහට යන සැහැල්ලු ලාවට යන ඒ රේඛා අලියාගේ ඇඟ පුරා යවනවා. ඒකෙන් අපේ ප්‍රථම පියවර විදිහට අලියාගේ ඒ යට යන තැන් උඩ යන තැන් මතුවෙන ඒ ත්‍රිමාන ගතිය 3D ගතිය එළිය සහ අඳුර ලාවට මාක් කරගන්නවා. එතකොට පළවෙනි පියවරේ තද රේඛා වලට අපි යනවද? නෑ. අපි තද රේඛා වලට යන්නේ නෑ. ඔන්නෝම ටික ටික අලියාගේ මූලික හැඩ ටික චූටි සියුම් රේඛා මාධ්‍යයෙන් අපි මතු කරනවා. චූටි රේඛා කඩකට ගොඩක් දේවල් කරන්න පුළුවන්. දැන් මේ අලියාගේ කටහරිය තියෙන්නේ. ඔන්න ඔය කටහරිය බැරි වෙලාවත් රේඛාව ලොකු වෙලා පොඩි ඩොට් එකකින් ඒ කටහරිය ටිකක් මුල හරිය ඒ රේඛාවකින් ලොකු වුණොත් එහෙම අලියාගේ මෝරපු හැඩයක් එනවා. ඒ
දැන් සාමාන්‍ය රූපයක ඇහැ, කට, නහය වගේ තැන් රේඛා මාධ්‍යයෙන් කරන චිත්‍රවලදී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ හින්දා. ඒවා තමයි මරණස්ථාන. ඒ වගේ තැනක් චූටියට වෙනස් වුණොත් මුළු චිත්‍රෙම ඉවරයි. අන්න දැන් ඇහත් දැම්මා මං අලියාගේ. ටික ටික අපි මතු කරගෙන යනවා දැන්. දැන් අලියෙක් ගත්තාම අලියාගේ හැම සියුම්ද? නෑ. පැටියෙක්ගේ උනත් සියුම් නෑ. එයාගේ අලියාගේ ගොඩක් හැම රළු හැමක්. ඒ රළු හැම ටික ටික නැමිච්ච තැන් ගොඩක් වැඩි. දැන් අලියාගේ කකුල බලන්න, කකුල යට බලන්න. දැන් මං යන තැන උඩට තියෙනවනේ ඉරි කෑලි ටිකක්. අන්න ඉරි කෑලි තමයි අලියාගේ නැමිච්ච තැන් හැම ගොරෝසු වෙච්ච තැන්. ඉතින් ඒ තැනුත් අපි නොසලකා හරින්න නැතුව පෑනෙන් ඒ රැල්ල පවා අඳිද්දි තමයි චිත්‍රයක නියම වටිනාකම, නියම පෙනුම එන්නේ. ඒ නියම ලක්ෂණ ගන්න නම් ඒ කිසි දෙයක් මග අරින්න එපා ඔයාලා. දැන් අලියාගේ පිට හරිය මම සියුම් රේඛා වලින් මාක් කර ගන්නවා. රේඛා වලින් මාක් කරනවා කියලා මුළු පසුබිමම පිරෙන්නම රේඛා අඳින්න එපා. එළියට සුදු තැන් ඉතුරු කරලා අඳුරට රේඛා එකිනෙකට ඝට්ටණය වෙලා ඒ හැදෙන අඳුර තමයි අපි මේකේ පාවිච්චි කරන්නේ අලියාගේ රූපය මතු කරන්න. ඕනම රූපයක් එහෙමයි. ඒතර අලියාගේ බඩ යට අඳුරුයිද එළියද? අඳුරුයි. ඒ නිසා තමයි මම අඳුරු වෙන්න රේඛා එකිනෙකට හප්පලා මතු කරන්නේ. කම්පෙත්තේ ඉරි පවා අපි මතු කරන්න ඕනේ. කන කියන දේ, අලියාගේ කන කියන දේත් නිකම්ම තියෙන ඒකටත් තියෙනවා ත්‍රිමාන ගතියක්. ඒ ත්‍රිමාන ගතිය ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. දැන් අපි දෙවෙනි පියවරත් පළවෙනි පියවර ගියාලාවට දෙවෙනි පියවරත් ගියා ටිකක්. දැන් අපි තුන්වෙනි පියවර තමයි ඔය අවසාන වශයෙන් යන ඒ තද කිරිල්ල රේඛා තද කිරිල්ල යන්නේ දැන්. අපි ටික ටික රේඛාව දැන් තද කරලා අර ලාවට ඇඳගෙන ගත්ත රූපය තවත් මතුවෙන්න, තවත් ත්‍රිමාන කරන්න ඒ රූපයේ තියෙන අඳුරු තැන් තවත් අඳුරු කරලා එළිය තැන් එහෙම මිතුරු කරලා ටිකක් තද රේඛාවෙන් අපි රූපය දැන් මතු කරන්න අපේ පෑන යොදවනවා. එතකොට අර කලින් තිබ්බ අඳුරු තැන් තව ටිකක් අඳුරු කරලා රේඛාව ටිකක් බර කරලා අලියාගේ හැමේ නැමිච්ච තැන් ටිකක් තද කරලා තමයි අපි දැන් මේ තුන්වෙනි පියවර විදිහට මේ අලි පැංචාව මතු කරන්නේ.
අලියාගේ කකුල් ගිහිලා තියෙන හැඩයටම ඔයාගේ රේඛාව හසුරවනවා නම් තමයි අලියාගේ කකුලේ නියම පිහිටීම නියම පෙනුම එන්නේ. අලියාගේ කකුල් නැමිච්ච තැන්වල රළු රේඛා දාලා ටිකින් ටික අපි රූපය මතු කරනවා. අලියාගේ හොඬේ රැලි වලින් ගොඩක් අලියාගේ පෙනුම ගන්න පුළුවන්. අලියාගේ අනිත් තැන්වල තියෙන ලක්ෂණ වලට වඩා අලියෙක් කියලා නියම පෙනුම මතුවෙන්නේ ඔන්න ඔය අලියාගේ හොඬේ තියෙන රළු ගතියෙන්, ඉරිදි තියෙන හරහට, අන්නේ හරහට ඉරි තියෙන ගතියෙන් සහ අලියාගේ ඔළුව, ඇස්, කන් අන්න ඒවා තමයි අලියෙක්ගේ ප්‍රධාන ස්ථාන. ඒවා නියමටම මතු කරාම අලියාව ලස්සනට මතුවෙලා අපිට පේනවා ත්‍රිමාන විදිහට. හමේ තියෙන ගොරෝසු රේඛා මතු කරද්දී අවසාන පියවරේදී පාට කරන්න නැතුව තනි රේඛා වලින් ලාවට අලියාගේ ඒ හැම මතු කරන්නත් පුළුවන්. අලියාගේ කකුල වලත් සියුම් රේඛා තියෙනවා. ඒ කකුලේ හැඩයට දැම්මහම ගොඩක් ඒ ක්වොලිටි එක එනවා. පෑන් කියන්නේ අනිත් මාධ්‍යයන් වලට වැඩිය ටිකක් වෙලාව යන මාධ්‍යයක්. මොකද අනිත් මාධ්‍යවල දැන් පින්සලක් ගත්තොත්, වෝටර් කලර්ස් ගත්තොත් පින්සලෙන් පාට ඒ රූපේ පුරා විසිරවලා යවන්න පුළුවන් එක තප්පරයකින්. හැබැයි චූටි කොටසක පවා පෑනකින් කරද්දී එහෙම පාට විසිරවලා යවන්න බෑ. අර රේඛා එකට එකතු කරලා රේඛාවෙන් රේඛාව තමයි අපිට පෑනකින් පාට කරන්න වෙන්නේ, වර්ණ ගන්නන්න වෙන්නේ. එතකොට අනිත් මාධ්‍යයන්ට සාපේක්ෂව පෑන් පාවිච්චි කරන ඔයාලට ඉවසීම 100%ක්ම තියෙන්න ඕනේ. හිතේ කලබලෙන් චිත්‍රය අඳින්න ඕන ඉක්මනට කියන ඒ කලබලෙන් ඉවසීමක් නැතුව, සංයමයක් නැතුව මේ පෑන අපිට පාවිච්චි කරන්න ටිකක් අමාරුයි. ඒ හින්දා ඔයාලගේ ඉවසීම ගොඩක් හදා ගන්න ඕනේ. අපි රූපයක් අඳිද්දී තනි රූපයක් අඳිනවට වැඩිය තව එකකට චූටි අයිටම් එකතු කරාම ලස්සනයි. ඒ නිසා තමයි මම මේ අලියාව තනි කරන්නේ නැතුව අලියාගේ යටෙන් තනකොළ ටිකක් අඳින්නේ. එතකොට ඒ චිත්‍රයට අමතර ලස්සනක් එනවා. පාළු වෙන්නේ නැහැ චිත්‍රයක් පාළුවට තියන්න එපා. එතකොට මම බිම ගාද්දී ටික ලාවට අර සියුම් රේඛාව පාවිච්චි කරලා බිම ලාවට පේන්න විදිහට විතරක් මතු කරනවා බිම් කඩ. ඒ බිම් කඩ මත තමයි තනකොළ තියෙන්නේ ලස්සනට. තනකොළ මම ඉස්සරහට තව මතු කරනවා. දැන් ඔය මාක් කරගත්තා විතරයි. මොකද තනකොළ කියලා පොඩි දෙයක් කියලා එක මග අරින්න හොඳ නැහැ. ඒකත් අපි එන්නේ කොටසටත් අපේ මහන්සිය යොමු කරොත් එහෙම ඒවත් ලස්සනට එනවා. ඔය තනකොළ වලත් තියෙනවා ත්‍රිමාන ගතිය.
ඒ ත්‍රිමාන ගතිය අපි මතු කරන්න දැනගන්න ඕනේ. ඉස්සල්ලාම ඒවා මාක් කරගෙන පස්සේ ටික ටික ඒවා ඒ තනකොළවලත් යට ඉඳන් උඩට තමයි ආලෝකය විසිරෙන්නේ. එතකොට යට කළු පාටයි උඩට යන්න යන්න සුදු පාටයි. අපි තව රූපයක් දානවා. ඈතින් ගහක් පේන විදිහට රූපයක් දානවා. හැබැයි ඔයාලා මතක තියාගන්න රූපය දාද්දී අලියා කියන ප්‍රධාන චරිතයට හානියක් නොවන විදිහට සෙසු රූප සම්පින්ඩණය කරන්න ඔයාලා දැනගන්න ඕනේ. එතකොට තමයි අපි ඇඳපු චිත්‍රය යට නොයා ඒක නියමාකාරයෙන් අපිට පේන්නේ. ඒ හින්දා මම ගහ වර්ණ ගන්නවද්දී අලියට වඩා අඩු වර්ණයකින් ලා වර්ණයකින් තමයි අපි ගහ වර්ණ ගන්නවන්නේ. මොකද අලියට වඩා ගහ හයිලයිට් කරොත් ගහ ප්‍රධාන කරොත් තදින් ඇන්දොත් අලියා යට යනවා ගහ මතු වෙනවා. එතකොට අපේ චිත්‍රය සාර්ථකද? නෑ. අපේ චිත්‍රය අසාර්ථකයි. ඔන්න දැන් අපි චිත්‍රයේ අවසාන පියවරට ඇවිල්ලා ඉන්නේ. අවසාන වශයෙන් තව අලියාගේ මතුවෙන්න තියෙන තැන් චූටි චූටි අඩුපාඩු තියෙන තැන් අපි පෑනෙන් හදනවා. ඔන්න දැන් අපේ චිත්‍රය අවසానයි. මේක තමයි අපි කළු පෑන පාවිච්චි කරලා ඇඳගත්ත අලි පැංචගේ රූපය. ඔයාලත් මේ මූලික අභ්‍යාස අධ්‍යයනය කරලා පෑනෙන් ගොඩක් ඉවසීමෙන් ලස්සන චිත්‍රයක් හදාගන්න. ඔයාලට සුබ දවසක්. සුබ දවසක් යාළුවනේ ඔයාලා ඔක්කොටම. අදත් මම ඔයාලට පෑනෙන් කොහොමද රේඛා මාධ්‍යයෙන් මෙන්න මේ වගේ ලස්සන අලි පැටියෙක් ඇඳගන්නේ කියලා දෙන්නයි හදන්නේ. ඉතින් ඒ සඳහා අපි ලියන්න ගන්න බෝල් පොයින්ට් පෑන් පාවිච්චි කරනවා.
අපි පෑන ලියන්න ගන්නවා වගේම ලස්සන චිත්‍ර හදා ගන්නත් පුළුවන්. ඉතින් මම මුලින්ම කරන්නේ අලියාගේ අලි පැටියෙක් මම අද අඳින්න ගන්නේ. එතකොට එයාව ඉස්සල්ලා එයාගේ සීමාව මම ලකුණු කරනවා. හිමීට කරන්න ඕනේ වැඩක්. පෑන් මාධ්‍ය කියන්නේ හිමීට යන මාධ්‍යයක්. හදිස්සි වුණොත් වැරදෙන්න පුළුවන්. වැරදුනොත් ආයෙ මකන්න බෑ. පැන්සල් වල නම් මකන්න පුළුවන් නේ. හැබැයි පෑන කියන මාධ්‍ය මකන්න ටිකක් අමාරුයි. මකනවා නම් සුදු පාට ඒ පසුබිමේ සුදු පාටම ගාලා මකන්න පුළුවන්. හැබැයි එතකොට චිත්‍රයට හානි වෙන්න පුළුවන්. ඉතින් මම ඉස්සල්ලාම කරන්නේ මේ චූටි අලි පැටියව ලස්සන්ට රේඛා මාධ්‍යයෙන් සීමා ලකුණු කරලා ඇඳ ගන්න එක. දැන් බලන්න කකුල නැමිච්ච කකුලක් මම දැන් අඳින්නේ. ඒ නැමිච්ච කකුල අඳිද්දි එක පාටම කකුල අඳින්නේ නැහැ. ඒ නැමුණු තැන් විතරක් හිමීට පෑන තද කරලා හිමීට සැහැල්ලුවෙන් පෑනේ පොඩි පොඩි කඩින් කඩ රේඛා ඇඳගෙන තමයි ඒ සීමා අලියගේ කකුල් නැමෙන තැන් ඒ සීමා මාක් කරගෙන තමයි ටික ටික කකුල මම මතු කරේ. මොකද එකපාරටම අපිට ගන්න බෑ. ඕනම වස්තුවක තියෙනවා හැඩයක්. ඒ හැඩය අනුව අපි පෑන වගේ දෙයක් පාවිච්චියෙන් අඳිද්දි හිමීට ඒ නැමිච්ච තැන් උඩට යටට ආපු තැන් ඒ සියල්ල හිමීට ලාවට මාක් කරගෙන තමයි පස්සේ ඒ හැඩතලය කෙලින්ම පෑනෙන් මතු කරලා ගන්නෙ. දැන් මං අලි පැංචගේ ඇහැ තමයි ඇඳගත්තේ. සාමාන්‍යයෙන් ලොකු අලියෙක්ට වැඩිය අලි පැටියෙක් කියන්නේ ටිකක් ඇඟේ හැඩ අඩු ගොඩාක්ම රවුම් හැඩ තියෙන සතෙක්. මොකද එයා මෝරලා නෑනේ. දැන් මෝරපු අලියෙක්ගේ තමයි ඔළුව හොඳට අර ඔළුවේ උඩ ඒ ගැට දෙක වගේ එක බේරිලා මොල්ලි වගේ හැදිලා හොඳට අර හැඩ මතුවෙන්නේ ලොකු අලියගේ. හැබැයි මෙයාගේ චූටි හින්දා හොඬේ කොටයි, කකුල් මහතයි, පෙන්ද කොටයි. මොකද එයා මෝරලා නැහෙනේ. ඒ හින්දා හුරතල් පෙනුමක් තමයි අලි පැටියෙක්ට තියෙන්නේ. එතකොට එයාගේ ඇහත් ටිකක් ලොකු කරනවා. මොකද එයා මෝරලා නැති සතෙක් තාම. ඔන්නම දැන් ටික ටික මතු කරනවා. දැන් අපි එයාගේ සීමාව ලකුණු කරගෙන ඉවරයි. දැන් මොකද්ද අපි කරන්න යන්නේ? දැන් කරන්න යන්නේ පළවෙනි පියවර විදිහට එයාගේ එළිය වැටෙන තැන්, අඳුර වැටෙන තැන් පෑනෙන් ලාවට වර්ණ ගන්නවන එක. දැන් ලාවට කියන්නේ පෑන ගොඩක් බර කරන්නේ නැතුව සැහැල්ලුවෙන් තියාගෙන පෑනේ රේඛාව උඩරිම Tamanට පුළුවන් උඩරිම ලා කරලා තමයි පළවෙනි පියවර විදිහට අලියාගේ ඒ ඇඟ පුරා යන ඒ එළිය අඳුර අපි පෑනේ ලාවට සැහැල්ලු රේඛාවෙන් මතු කරන්නේ. එතකොට අපි මේ පළවෙනි ස්ටෙප් එක විදිහට යන සැහැල්ලු ලාවට යන ඒ රේඛා අලියාගේ ඇඟ පුරා යවනවා. ඒකෙන් අපේ ප්‍රථම පියවර විදිහට අලියාගේ ඒ යට යන තැන් උඩ යන තැන් මතුවෙන ඒ ත්‍රිමාන ගතිය 3D ගතිය එළිය සහ අඳුර ලාවට මාක් කරගන්නවා. එතකොට පළවෙනි පියවරේ තද රේඛාවලට අපි යනවද? නෑ. අපි තද රේඛාවලට යන්නේ නෑ. ඔන්න ඔහම ටික ටික අලියාගේ මූලික හැඩ ටික චූටි සියුම් රේඛා මාධ්‍යයෙන් අපි මතු කරනවා. චූටි රේඛා කඩකට ගොඩක් දේවල් කරන්න පුළුවන්. දැන් මේ අලියාගේ කටහරිය තියෙන්නේ. ඔන්න ඔය කටහරිය බැරි වෙලාවත් රේඛාව ලොකු වෙලා පොඩි ඩොට් එකකින් ඒ කටහරිය ටිකක් මුල හරිය ඒ රේඛාවකින් ලොකු වුණොත් එහෙම අලියාගේ මෝරපු හැඩයක් එනවා. දැන්
සාමාන්‍ය රූපයක ඇහැ, කට, නහය වගේ තැන් රේඛා මාධ්‍යයෙන් කරන චිත්‍රවලදී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ හින්දා. ඒවා තමයි මරණස්ථාන. ඒ වගේ තැනක් චූටියට වෙනස් වුණොත් මුළු චිත්‍රෙම ඉවරයි. අන්න දැන් ඇහත් දැම්මා මං අලියාගේ. ටික ටික අපි මතු කරගෙන යනවා දැන්. දැන් අලියෙක් ගත්තාම අලියාගේ හැම සියුම්ද? නෑ. පැටියෙක්ගේ උනත් සියුම් නෑ. එයාගේ අලියාගේ ගොඩක් හැම රළු හැමක්. ඒ රළු හැම ටික ටික නැමිච්ච තැන් ගොඩක් වැඩි. දැන් අලියාගේ කකුල බලන්න, කකුල යට බලන්න. දැන් මං යන තැන උඩට තියෙනවනේ ඉරි කෑලි ටිකක්. අන්න ඉරි කෑලි තමයි අලියාගේ නැමිච්ච තැන් හැම ගොරෝසු වෙච්ච තැන්. ඉතින් ඒ තැනුත් අපි නොසලකා හරින්න නැතුව පෑනෙන් ඒ රැල්ල පවා අඳිද්දි තමයි චිත්‍රයක නියම වටිනාකම, නියම පෙනුම එන්නේ. ඒ නියම ලක්ෂණ ගන්න නම් ඒ කිසි දෙයක් මග අරින්න එපා ඔයාලා. දැන් අලියාගේ පිට හරිය මම සියුම් රේඛා වලින් මාක් කරගන්නවා. රේඛා වලින් මාක් කරනවා කියලා මුළු පසුබිමම පිරෙන්නම රේඛා අඳින්න එපා. එළියට සුදු තැන් ඉතුරු කරලා අඳුරට රේඛා එකිනෙකට ඝට්ටණය වෙලා ඒ හැදෙන අඳුර තමයි අපි මේකේ පාවිච්චි කරන්නේ අලියාගේ රූපය මතු කරන්න. ඕනම රූපයක් එහෙමයි. ඒතර අලියාගේ බඩ යට අඳුරුයිද එළියද? අඳුරුයි. ඒ නිසා තමයි මම අඳුරු වෙන්න රේඛා එකිනෙකට හප්පලා මතු කරන්නේ. කම්පෙත්තේ ඉරි පවා අපි මතු කරන්න ඕනේ. කන කියන දේ, අලියාගේ කන කියන දේත් නිකම්ම තියෙන ඒකටත් තියෙනවා ත්‍රිමාන ගතියක්. ඒ ත්‍රිමාන ගතිය ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. දැන් අපි දෙවෙනි පියවරත් පළවෙනි පියවර ගියා ලාවට, දෙවෙනි පියවරත් ගියා ටිකක්. දැන් අපි තුන්වෙනි පියවර තමයි ඔය අවසාන වශයෙන් යන ඒ තද කිරිල්ල, රේඛා තද කිරිල්ල යන්නේ දැන්. අපි ටික ටික රේඛාව දැන් තද කරලා අර ලාවට ඇඳගෙන ගත්ත රූපය තවත් මතුවෙන්න, තවත් ත්‍රිමාන කරන්න ඒ රූපයේ තියෙන අඳුරු තැන් තවත් අඳුරු කරලා, එළිය තැන් එහෙම මිතුරු කරලා ටිකක් තද රේඛාවෙන් අපි රූපය දැන් මතු කරන්න අපේ පෑන යොදවනවා. එතකොට අර කලින් තිබ්බ අඳුරු තැන් තව ටිකක් අඳුරු කරලා, රේඛාව ටිකක් බර කරලා, අලියාගේ හැමේ නැමිච්ච තැන් ටිකක් තද කරලා තමයි අපි දැන් මේ තුන්වෙනි පියවර විදිහට මේ අලි පැංචාව මතු කරන්නේ.
අලියාගේ කකුල් ගිහිලා තියෙන හැඩයටම ඔයාගේ රේඛාව හසුරවනවා නම් තමයි අලියාගේ කකුලේ නියම පිහිටීම නියම පෙනුම එන්නේ. අලියාගේ කකුල් නැමිච්ච තැන්වල රළු රේඛා දාලා ටිකින් ටික අපි රූපය මතු කරනවා. අලියාගේ හොඬේ රැලි වලින් ගොඩක් අලියාගේ පෙනුම ගන්න පුළුවන්. අලියාගේ අනිත් තැන්වල තියෙන ලක්ෂණ වලට වඩා අලියෙක් කියලා නියම පෙනුම මතුවෙන්නේ ඔන්න ඔය අලියාගේ හොඬේ තියෙන රළු ගතියෙන්, ඉරිරි තියෙන හරහට, අන්නේ හරහට ඉරි තියෙන ගතියෙන් සහ අලියාගේ ඔළුව, ඇස්, කන් අන්න ඒවා තමයි අලියෙක්ගේ ප්‍රධාන ස්ථාන. ඒවා නියමටම මතු කරාම අලියාව ලස්සනට මතුවෙලා අපිට පේනවා ත්‍රිමාන විදිහට. හමේ තියෙන ගොරෝසු රේඛා මතු කරද්දී අවසාන පියවරේදී පාට කරන්නේ නැතුව තනි රේඛා වලින් ලාවට අලියාගේ ඒ හැම මතු කරන්නත් පුළුවන්. අලියාගේ කකුල් වලත් සියුම් රේඛා තියෙනවා. ඒ කකුලේ හැඩයට දැම්මහම ගොඩක් ඒ ක්වොලිටි එක එනවා. පෑන් කියන්නේ අනිත් මාධ්‍යයන් වලට වැඩිය ටිකක් වෙලාව යන මාධ්‍යයක්. මොකද අනිත් මාධ්‍යවල දැන් පින්සලක් ගත්තොත්, වෝටර් කලර්ස් ගත්තොත් පින්සලෙන් පාට ඒ රූපේ පුරා විසිරවලා යවන්න පුළුවන් එක තප්පරයකින්. හැබැයි චූටි කොටසක පවා පෑනකින් කරද්දී එහෙම පාට විසිරවලා යවන්න බෑ. අර රේඛා එකට එකතු කරලා රේඛාවෙන් රේඛාව තමයි අපිට පෑනකින් පාට කරන්න වෙන්නේ, වර්ණ ගන්නන්න වෙන්නේ. එතකොට අනිත් මාධ්‍යයන්ට සාපේක්ෂව පෑන් පාවිච්චි කරන ඔයාලට ඉවසීම 100%ක්ම තියෙන්න ඕනේ. හිතේ කලබලෙන් චිත්‍රය අඳින්න ඕන ඉක්මනට කියන කලබලෙන් ඉවසීමක් නැතුව, සංයමයක් නැතුව මේ පෑන අපිට පාවිච්චි කරන්න ටිකක් අමාරුයි. ඒ හින්දා ඔයාලගේ ඉවසීම ගොඩක් හදා ගන්න ඕනේ. අපි රූපයක් අඳිද්දී තනි රූපයක් අඳිනවට වැඩිය තව එකකට චූටි අයිටම් එකතු කරාම ලස්සනයි. ඒ නිසා තමයි මම මේ අලියාව තනි කරන්නේ නැතුව අලියාගේ යටෙන් තනකොළ ටිකක් අඳින්නේ. එතකොට ඒ චිත්‍රයට අමතර ලස්සනක් එනවා. පාළු වෙන්නේ නැහැ චිත්‍රයක් පාළුවට තියන්න එපා. එතකොට මම බිම ගාද්දී ටික ලාවට අර සියුම් රේඛාව පාවිච්චි කරලා බිම ලාවට පේන්න විදිහට විතරක් මතු කරනවා බිම් කඩ. ඒ බිම් කඩ මත තමයි තනකොළ තියෙන්නේ ලස්සනට. තනකොළ මම ඉස්සරහට තව මතු කරනවා. දැන් ඔය මාක් කරගත්තා විතරයි. මොකද තනකොළ කියලා පොඩි දෙයක් කියලා එක මග අරින්න හොඳ නැහැ. ඒකත් අපි එන්නේ කොටසටත් අපේ මහන්සිය යොමු කරොත් එහෙම ඒවත් ලස්සනට එනවා. ඔය තනකොළ වලත් තියෙනවා ත්‍රිමාන ගතිය.
ඒ ත්‍රිමාන ගතිය අපි මතු කරන්න දැනගන්න ඕනේ. ඉස්සල්ලාම ඒවා මාක් කරගෙන පස්සේ ටික ටික ඒවා ඒ තනකොළවලත් යට ඉඳන් උඩට තමයි ආලෝකය විසිරෙන්නේ. එතකොට යට කළු පාටයි උඩට යන්න යන්න සුදු පාටයි. අපි තව රූපයක් දානවා. ඈතින් ගහක් පේන විදිහට රූපයක් දානවා. හැබැයි ඔයාලා මතක තියාගන්න රූපය දාද්දී අලියා කියන ප්‍රධාන චරිතයට හානියක් නොවන විදිහට සෙසු රූප සම්පින්ඩණය කරන්න ඔයාලා දැනගන්න ඕනේ. එතකොට තමයි අපි ඇඳපු චිත්‍රය යට නොයා ඒක නියමාකාරයෙන් අපිට පේන්නේ. එහෙනම් මම ගහ වර්ණ ගන්නවද්දී අලියට වඩා අඩු වර්ණයකින් ලා වර්ණයකින් තමයි අපි ගහ වර්ණ ගන්නවන්නේ. මොකද අලියට වඩා ගහ හයිලයිට් කරොත් ගහ ප්‍රධාන කරොත් තදින් නැන්දොත් අලියා යට යනවා ගහ මතු වෙනවා. එතකොට අපේ චිත්‍රය සාර්ථකද? නෑ. අපේ චිත්‍රය අසාර්ථකයි. ඔන්න දැන් අපි චිත්‍රයේ අවසාන පියවරට ඇවිල්ලා තින්නේ. අවසාන වශයෙන් තව අලියගේ මතුවෙන්න තියෙන තැන් චූටි අඩුපාඩු තියෙන තැන් අපි පෑනෙන් හදනවා. ඔන්න දැන් අපේ චිත්‍රය අවසానයි. මේක තමයි අපි කළු පෑන පාවිච්චි කරලා ඇඳගත්ත අලි පැංචගේ රූපය. ඔයාලත් මේ මූලික අභ්‍යාස අධ්‍යයනය කරලා පෑනෙන් ගොඩක් ඉවසීමෙන් ලස්සන චිත්‍රයක් හදාගන්න. ඔයාලට සුබ දවසක්.